සාමාන්‍ය පෙළට සුදුසු ගැටලුවක් තෝරගත්තා ඔයාලට පැහැදිලි කරන්න. ඉතින් මේකේ වර්ගඵලය තමයි අහන්නේ මේ රූපේ. ඉතින් ඔයාලට පේනවා නම් සිලින්ඩරයක් තියෙනවා. ඒක ඇතුලේ අභ්‍යන්තර සිලින්ඩරයක් තියෙනවා. එහෙනම් වෘත්ත කොටස මේ විදිහට පේනවා. ඉතින් මේ පිටත වර්ගඵලයේව දෙකක් තියෙන්න ඕන. දෙක වැඩි කිරීම මේ කොටස් මේ විදිහට එනවා. එකතු කිරීම විශාල සිලින්ඩරය සහ එකතු කරන්න කුඩා සිලින්ඩරේ අභ්‍යන්තර සිලින්ඩරේ වර්ගඵලය. සූත්‍ර ගොඩනගමු. වෘත්ත දෙකක් තියෙන හින්දා 2π කියලා අපි එළියට ගමු. r ගමු විශාල වෘත්තයේ ආරය r කියලා ගමු. ඒකේ වර්ගයෙන් අඩු කරන්න තියෙනවා කුඩා වෘත්තයේ ආරය අපි r1 කියලා ගමු. ඒකේ වර්ගය. ඊළඟට ඔයාලට පේන්න ඕන πr h තියෙනවා. h එකම හින්දා 10 නිසා අපි h එළියට ගමු. එහෙනම් අභ්‍යන්තර වෘත්තයේ ආරය සහ විශාල වෘත්තයේ ආරය r එකතු කිරීම r1 කියලා ගමු. මේ දෙක එකතු වෙන්න ඕන නිසා දැන් අපිට ආදේශ කරන්න තියෙන්නේ 2π r1 කියන්නේ නම් 4 4 8 නිසා 8 වර්ගය අඩු කරන්න ඕන 4 වර්ගය. මැද වෘත්තයේ ආරය 4යි. එහෙනම් එකතු කිරීම 2යි π h ගිය 10යි r ඇවිල්ලා 8යි r1 ඇවිල්ලා 4යි. ඉදිරියට සුළු කරන් යමු. 2π 8න් 4ක් ගියාම 4යි 8යි 4යි 12ක් එනවා. එහෙනම් 12 4 එනවා 48යි. එහෙනම් 2යි 10යි π ඇතුලෙන් එනවා 12ක්. එහෙනම් වෘත්ත කොටස් වලින් එනවා 96යි π කියලා. එහෙනම් සිලින්ඩර් කොටසෙන් එනවා දෙවරක් 10යි 20යි 20 ඒවා 12ක් 240යි π. π වලින් අගේ දක්වන්න තියෙන නිසා පිළිතුර එන්න ඕන 336යි π සෙන්ටිමීටර වර්ගය කියලා. එහෙනම් පිළිතුරට ගියොත් 4 වෙනි පිළිතුර තමයි මේකට ගැලපෙන්නේ.